මේ මම ඔයගොල්ලන්ට අද පෙන්නන්න යන්නේ අපූර්ව දෙයක්. දැන් මේ අපි ඉන්නේ පාක් එකක. මෙතන හැමතැනම තියෙනවා මේ වගේ ඒවා හයි කරලා. මේ තියෙන්නේ මේ කවි බයිසිකල් පදින ගොඩක් බයිසිකල් පදිනා ඉන්නවනේ මෙහි. ඉතින් ඒගොල්ලන්ට බයිසිකලේ මොන හරි වුණොත් මේ මෙතන බයිසිකලේ තියලා මේ තියෙනවා මේ ටූල්ස් තියෙනවා. ඉතින් ඒවෙන් බයිසිකලේ තියෙන රෝද ගලවලා හරි මොන හරි ප්‍රශ්න සදගෙන මෙතන මේ උලන් ගහන එක තියෙනවා. ඉතින් උලන් ගහ ගන්න පුළුවන්. සල්ලි අය කරන්නේ නැහැ. එතන ෆ්‍රී තියෙන්නේ. ඉතින් අර මෙහි ඉතින් ගොඩක් බයිසිකල් පදින්න මේ උනන්දු කරනවානේ. ඉතින් ඒක නිසා තමයි මේ වගේ දේවල් හදලා තියෙන්නේ. ඕන වෙලා කරපෑලා ළමයි අර බයිසිකල් පදගෙන යනවා. ඉතින් මෙතන ඇවිල්ලා මේ වගේ බයිසිකල් තියලා ඒගොල්ලෝගේ බයිසිකල් හදාගෙන උලන් ගහගෙන යන්න පුළුවන් ෆ්‍රී. ඉතින් ඒක ඇත්තටම හොඳ වැඩක්. මේ ඉතින් පෙරටවලට තියෙන මේ වගේ දේවල් වලින් තමයි කල්යයි අස්සනක් බලන්න. මේ තව අපූර්ව තැනක් හම්බුණා. මෙතන මේ දැන් මේ අපි තාම පාක් එකේ ඉන්නේ. මෙතන තියෙන පොත් මේ. ඉතින් කවුරු හරි පාක් එකේ වාඩිලා ඉන්න ගමන් මේ පොත් කියවලා තියෙන පොත් තියෙන එක පොත්. ඉතින් පොත් කියන්න පුළුවන් මේ පාක් එකේ වාඩිලා ඉන්න ගමන්. ඉතින් ඒකට සල්ලි ගන්න නැහැ. ෆ්‍රී තියෙන්නේ. ඉතින් ඕනෙක් කෙනෙක්ට ඇවිල්ලා වාඩිලා මේ තියෙන වාඩි වෙන තැන තියෙන හැමතැනම ඉතින් ඒ වාඩිලා පොතක් කියවලා රිලැක්ස් වෙලා යන්න පුළුවන්. මේව තමයි හදලා තියෙන්නේ. ඉතින් හරි ලස්සන අදහස් තියෙනවා මේ රටවල් වල. ලංකාවට ගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ලස්සන අදහස් ගොඩක් මිනිස්සුන්ට ඒගොල්ලෝගේ නිවාඩු වෙලා බොහොම නිදහසේ ගත කරන්න තමයි මේ හැම දෙයක්ම හදලා තියෙන්නේ. ඉතින් හරි හොඳ අදහසක්.